මගේ නම කුමාර. අවුරුදු ගානක් කට්ට කාලා යන්තම් කොළඹ රස්සාවක් හොයාගන්න පුළුවන් වුණා. හවස් වෙන්න කලින් අද වැඩ ටික ඉවර කරගත්තේ. අම්මව බලන්න ගමට යන්න හිතාගෙන. ආමේ මට වඩේ 5ක් විතර දෙන්නකෝ. හරි පුතේ ගන්න. අන්තැන්නට යන අන්තිම බස් එක මේක. ඉක්මනට නගින්න. දැන්නම් සෑහෙන්න රෑ වෙලා. අම්මල නිදි ඇති හොදට. ගමේ කවුරු හරි නැති වෙලා වගේ. අර යන්නේ සුනිල් අයියා නේද? කොහොමද සුනිල් අයියේ? මේ කුමාර මලයානේ. කාලෙකින් ගමට ඇවිල්ලා. ගමේ මලගයක් වෙලා නේද අයියේ? බලන්නකෝ. මම දන්නේවත් නෑනේ. ඔව්. මමත් මේ යන්නේ එහෙටම තමයි. ඒක නෙමෙයි. මම මේ අහන්න හැදුවේ. මල්ලි මොකෝ මේ වෙලාවේ? දන්නවනේ මේ පැති. බස් එකේ එද්දි ටිකක් රෑ වුණා. කමක් නෑ. දැන් අයියත් ඉන්නවනේ. ඔව්. මම මල්ලිව පරිස්සමෙන් ඇරලවන්නම්කෝ. ඔන්න මල්ලි. ඔයාලගේ ගේ ළඟටම ආවා. මං යන්නම් එහෙනම්. බොහොම පිං අයියට මං එක්ක ආවට. හෙට හම්බ වෙමු එහෙනම්. අම්මේ මම ආවා. දොර අරින්න. අනේ මයි පුතා ඇවිල්ලා මාව බලන්න. ඒත් ඇයි පුතේ මෙච්චර රෑ වෙලා ආවේ? දන්නවනේ මේ පැති ගැන. මට පාළුවක් තිබ්බේ නෑ අම්මේ. සුනිල් අයියත් ආවනේ මං එක්ක. මම එහෙනම් ඇඟ සෝදල නිදාගන්න යනවා අම්මේ. හා පුතේ. පුතේ මම කුඹුරට යනවා පුතා නැගිටලා කෑම කන්න. දැන් මලගෙදර යන්න ඕනේ. සුනිල් අයියලත් ඇති. සෑහින්න සෙනඟ වගේ මලගෙදර. මම තාම දන්නේ නෑනේ නැති වෙලා තියෙන්නේ කවුද කියලා. එතකොට සුනිල් අයියා ඔතකොට සුනිල් අයියා මං එක්ක ඊයේ ආවේ මාව පරිස්සමෙන් ඇරලවන්න.